කාලවකවනු දිනවකවනු දාන්න අවශ්‍ය නැහැ. 2029 නෙවෙයි. මේ අද මේ ප්‍රශ්නය විසඳෙවොත් හරියට මගේ හිතට එන්නේ මටත් ජනාධිපතිකම ලැබුණා වගේ. ඒ නිසා මේ අයගේ දැවෙන ප්‍රශ්නය විසඳන්නකෝ. ලංකා ටයිල් සමගින් මේ උත්සව සමයේ ඔබගේ නිවහනට චමත්කාරය එක් කරන්න. මේ රණවිරුවන්ව තව දුරටත් දුකටපත් කරන්නේ නැතුව වහාම ඒ සහන ටික ලබා දෙන්න මම ප්‍රාර්ථනා කරනවා. දැන් කිව්වා ඇතුළට ගිහිල්ලා සාකච්ඡා කරනවා කියලා. මම ප්‍රාර්ථනා කරනවා මේ සාකච්ඡා සාර්ථක වේවා කියලා. අඩුම ගානේ මේ රණවිරුවන්ට කෙලෙහි ගුණ දක්වන්නට මේ රජයටත් ඒ අදාළ ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ රජයටත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිටත් ප්‍රඥාව පහළ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්‍රිවිධ හමුදා සාමූහිකය හදලා මේ ඒ කාලේ පොරොන්දු දුන්නනේ මේ කට්ටිය අනිවාර්යයෙන්ම සීළු වරප්‍රසාද දෙනවා කියලා. ඒතකොට ත්‍රිවිධ හමුදා සමාජික හදලා තියෙන රවට්ටන්නද? ඉතින් 2019 රැවටුණා. 2024 රැවටුණා. මං හිතන්නේ තුන්වෙනි වතාවට නම් ආයෙ රැවටෙන්නේ නැහැ කවුරුත් මේ රටේ. ඒ කියන්නේ ඒ කතාව මොකද්ද? ඒ කියන්නේ ආයෙ වතාවක් රැවටෙන්නේ නැහැ කියන්නේ. මම විශ්වාස කරනවා තුන්වෙනි වතාවටත් රැවටෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. ඒක 2029 දී. බලමු මොකද්ද වෙන්නේ කියලා. අනිවාර්යයෙන්. කාලවකවනු දිනවකවනු දාන්න අවශ්‍ය නැහැ. 2029 නෙවෙයි. මේ අද මේ ප්‍රශ්නය විසඳෙවොත් හරියට මගේ හිතට එන්නේ මටත් ජනාධිපතිකම ලැබුණා වගේ. ඒ නිසා මේ අයගේ දැවෙන ප්‍රශ්නය විසඳන්නකෝ. ඒක හරියට ඉතින් මට ජනාධිපතිකම ලැබුණා වගේ මම සතුටු වෙනවා.